හයි සුබ දවසක් හැමෝටම ඔන්න අද වීඩියෝ එකෙන් වෙනද වගේම අරගෙන ආවේ අපිට අලුතෙන්ම එන්න තියෙන අලුත්ම ඉවෙන්ට් කීපයක් ගැන. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේම මේ වගේ අලුත් දේවල් දැනගන්න කැමති අය ඉන්නවා නම් මේ channel එක sub කරලා bell icon එක all කරලාම තියාගන්න. ඒ වගේම TikTok එක FB එක follow කරලා තියාගන්න. ඒ වගේම WhatsApp group link පහලින් දාලා තිනවා. ඒවටත් join වෙලා ඉන්න. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ අලුතෙන් එන්න තියෙන ඉවෙන්ට් මොනවද කියලා. ඒ වගේම ඔයාලට තව වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි හැමෝම දන්න ඇති මගේ පරණ WhatsApp නම්බරේ මේ වෙද්දි බෑන්ඩ් වෙලා තියෙනවා. ඔයාලා මෙන්න මේ WhatsApp නම්බරේට මට මැසේජ් එකක් දාන්න. ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් top up කරගන්න. ඒ වගේම තමයි සල්ලි දාපු අය අලුතෙන් top up කරන හැමෝම ඒ නම්බරේට මැසේජ් එකක් දාන්න. ඔයාලට ID එකටම ඉක්මනින්ම වගේම විශ්වාසවන්තව ඩයමන්ඩ් top up කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් දේවල් දැනගන්න තමයි ඔයාලට WhatsApp group වලට එහෙම join වෙලා ඉන්න කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට ඊළඟට එන අලුත්ම Evo wallet event එක. ඉතින් ඒකේ ගන්න ස්කින් එක, ඒ වගේම UMP ගන්න ස්කින් එක, ඒ වගේම farmers ගන්න ස්කින් එක, ඒ වගේම තමයි අපිට AUG ගන්න ස්කින් එක ඊළඟ Evo wallet event එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ Evo wallet event එක හරියටම අගෝස්තු මාසේ 2 වෙනිදා එනවා. ඉතින් කට්ටිය ඩයමන්ඩ් එහෙම රෙඩි කරලා තියාගන්න. ඔයාලට අවශ්‍ය Evo ගන්න එකක් ගන්න. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක් පැහැදිලි මදි. මොකක්ද දන්නේ හේතුව. ඉතින් හරි කොහොම හරි ඕ ටික තමයි අපිට එන්නේ. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් අපිට ඊළඟට Blood Moon event එකත් එක්ක නොමිලේ හම්බෙන female bundle එක. ඉතින් මෙන්න මේ bundle එක තමයි අපිට නොමිලේ හම්බෙන්නේ. ඉතින් මෙන්න මේ bundle එක ඔයාලට ගන්න පුළුවන් මේ වගේ event එකකින්. ඉතින් අපිට damage හෝ එහෙම නැත්නම් match play කරලා මේ අපිට දෙන mission ටික complete කරලා මෙන්න මේ female bundle එක ලබා ගන්න පුළුවන් ඊළඟට එන Blood Moon event එකත් එක්ක. ඉතින් අනිවාර්යයෙන්ම මේ bundle එක ගන්න මාරම ගතියක් තියෙන සුපිරිම bundle එකක්. ඒ වගේම තමයි ඊළඟට අපි බලමු අලුතෙන් වෙන්න තියෙන තවත් ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මේ ඉවෙන්ට් එක නම් මීට කලින් දීපු ඉවෙන්ට් එකක්. මේක ආයෙ රිටර්න් කරනවා. මේ ඉවෙන්ට් සීරීස් එකම රිටර්න් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ ඉවෙන්ට් එකේ අපිට 1 2 කියලා දෙකක් ආවනේ. ඒකේ පළවෙනි එක තමයි රිටර්න් කරන්නේ. ඒකේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට සසුකි බණ්ඩල් එක, කකාසි බණ්ඩල් එක, ඒ වගේම සකුරා බණ්ඩල් එක, ඊට පස්සේ හී එකෙන් පටන් ගන්න බණ්ඩලයක් නෑ. ඉතින් ඔන්න බණ්ඩල් සෙට් එක තමයි එන්නේ. ඒත් එක්කම අපිට ඉමෝට් සෙට් එකක් එනවා. ඒ වගේම තව ගොඩක් දේවල් එනවා මේ ඉවෙන්ට් එකත් එක්ක. ඉතින් කට්ටිය ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. මේ ඉවෙන්ට් සීරීස් එක සැප්තැම්බර් මාසේ තමයි පටන් ගන්න. තව මාසයක් වගේ තියෙනවා මේ ඉවෙන්ට් එක පටන් ගන්න. ඉතින් ඔයාලා දැම්ම ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. ගිය පාර මේ බණ්ඩල් ගන්න බැරි වුණා නම් මේ සෙට් එකම ගන්න. ඉතින් මේක නම් ඉතින් රිටර්න් කරොත් ගොඩ දිනෙක ගන්නවා. මොකද මුල් කාලේ එහෙම ආයේ මේ ගොඩ දිනෙක මේකට ඩයමන්ඩ් දීලා ගත්තේ හින්දා තමයි ආයෙත් මේක දීලා තියෙන්නේ. ඒ කියන්නේ සුපිරිම බණ්ඩල් සෙට් එකක් තමයි දීලා තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන්ම කට්ටිය මේ බණ්ඩල් සෙට් එක නම් ගන්නවා. ඒ වගේම තමයි මෙන්න මේ ඉවෙන්ට් එක ගැන ගොඩ දිනෙක අහලා තිබ්බා. මෙන්න මේ සකුරා බණ්ඩල් එක, ඊට පස්සේ හිප් හොප් බෝන්නෝ සීසන් මේ අර එලයිට් පාස් වල බණ්ඩල් සෙට් එක රිටර්න් කරනවාද කියලා. මේක නම් රිටර්න් කරන්නේ නැහැ. මේක ගොඩ දෙනෙක් අහලා තිබ්බා. ඉතින් මෙන්න මේක අර කට්ටිය එක වීඩියෝ දානවනේ දන්නවනේ. මේ බණ්ඩල් එනවා මෙහෙමයි කියලා දානවා. ඉතින් ඒ අය දාන හින්දා අපිනුත් කට්ටිය අහන මේ හින්දා තමයි මම මේ වීඩියෝ එකෙන් මේ ගැනත් මතක් කරන්නේ. ඉතින් මේ බණ්ඩල් සෙට් එක රිටර්න් කරන්නේ නැහැ. මේ වගේ ඉවෙන්ට් එකක් එන්නෙත් නැහැ. මේ වගේ ඉවෙන්ට් එකක් අවුරුදු ගානකට කලින් ඉන්දියන් සර්වර් එකට ආව මට මතක විදිහට. ඉතින් අපිට නම් මේ ඉවෙන්ට් එක දීලා නැහැ. අපිට එලයිට් පාස් එකට දුන්නා. මං හිතන්නේ මේ හිපොප් බණ්ඩල් එක. ඉතින් ඒකත් කට්ටියගේ ලක් එකත් එක්ක ගොඩ දෙනෙක්ට ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ විදිහට දුන්න බණ්ඩල් එක තමයි අපිට දීලා තියෙන්නේ. මේ වගේ ඉවෙන්ට් එකක් නම් එන්නේ නැහැ. ඉතින් මේ ඉවෙන්ට් එක තමයි වැදගත්ම ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එක ගැන කතා කරන්න ඕනේ. මේ ඉවෙන්ට් එක ගැන මම ෂෝට් වීඩියෝ එකක් ඊයේ දාලා තිබ්බා. ඒක ගොඩ දෙනෙක් බලන්න ඇති. ඉතින් මේ බණ්ඩල් එක අපිට අලුතෙන් වෙන බණ්ඩල් එක. ඉතින් මේකත් සුපිරි බණ්ඩල් එකක්. ඉතින් ඔයාලා ගන්න ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. මං මේක එන්න මාසෙකටත් වඩා අඩු කාලයක්. ඒ කියන්නේ සති 3ක් වගේ කාලයක් ඇතුළත ඉඳලම ඔයාලට මේක එන දවස කියන මේ හින්දා ඔයාලා කැමති නම් ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. ඔයාලට මන්ත්ලියක් එහෙම දාගත්තොත් ඩයමන්ඩ් මන්ත්ලියක් ඒ වගේම මන්ත්ලිය වීක්ලි ලයිට් එක දාගත්තොත් ඔයාලට ඩයමන්ඩ් කොහොමත් මේ ඉවෙන්ට් එක පටන් ගද්දී ඩයමන්ඩ් ලොකු ගාණක් සෙට් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 3500ක් වගේ සෙට් වෙලා තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලා රෙඩි කරලා තියාගන්න. ඩයමන්ඩ් මේ ඉවෙන්ට් එකේ සුපිරිම බණ්ඩල් සෙට් එකක් එන්නේ. මේ බණ්ඩල් එක හෝ එහෙම නැත්නම් සෝම්බි සමුරායි බණ්ඩල් එක වගේ බණ්ඩල් සෙට් එකක් වෙනවා. ඉතින් මේ ඔක්කොම එකම ඉවෙන්ට් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් දැන් ඉවෙන්ට් ස්පින් කරද්දී ඔයාලට යුනිවර්සල් ටෝකන් වැඩියෙන් එහෙම ආවොත් මේ ඉවෙන්ට් එකට තියාගන්න අනිවාර්යෙන්ම. ඉතින් මේ ඉවෙන්ට් එක අපිට හරියටම
ලබන මාසේ ඒ කියන්නේ අගෝස්තු මාසේ 23 වෙනිදා මේ ඉවෙන්ට් එක එනවා. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි කට්ටියට මේ ඉවෙන්ට් එක එක්ස්චේන්ජ් කරගන්න ටෝකන් කීයක් යනවද කියන එක. ඉතින් මේකට අර සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මේ බනී බණ්ඩල් සෙට් එක ආව. බනී බණ්ඩල් වලට ගියා ටෝකන් 400 500. මේකට එච්චර ගාණක් යන්නේ නැහැ බයි වෙන්නවා. මේකට ටෝකන් 250ක් හෝ 300ක් යනවා එක බණ්ඩල් එකක් එක්ස්චේන්ජ් කරගන්න. ඉතින් සමහර විට 400ක් යන්නත් ඉඩ තියෙනවා. කොහොම හරි 400ට අඩු ගාණක් තමයි යන්නේ. ඒක ලෝවෙස් සුවර්. ඉතින් කට්ටිය කොහොම හරි ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න මේ අලුත් දේවල් ගන්න කැමති නම් ඉතින් මේ බණ්ඩල් එක ගොඩක් දුරට එන්න ඉඩ තියෙනවා මේ ඉවෙන්ට් එකත් එක්ක. එහෙම නැත්නම් සෝම්බි සමුරායි බණ්ඩල් එක, ඒ වගේම පරණ සමුරායි බණ්ඩල් සෙට් එක, ඒ වගේම අලුත් සමුරායි බණ්ඩල් එක මේ ඔක්කොම ටික නම් අනිවාර්යෙන්ම එනවමයි 23 වෙනිදා අගෝස්තු මාසේ 23 වෙනිදා. ඉතින් අමුතුම ලුක් එකක් තියෙන සුපිරිම් බණ්ඩල් සෙට් එකක් එන්න තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් අලුත් බණ්ඩල් එකක් සුපිරි, පරණ බණ්ඩල් එකක් සුපිරි. ඉතින් මේක දන්නවා ඇති පරණ ප්ලේයර්ස්ලා මේ බණ්ඩල් එකේ වටිනාකම ඉන්ක්‍රිබේට ඉවෙන්ට් එක ස්පින් කරලා තමයි මේ බණ්ඩල් සෙට් එකම ගත්තේ හැමෝම. ඒ හින්දා ඉතින් කට්ටියට අමතක වෙන්න විදිහක් නැහැ මෙන්න මේ ඉවෙන්ට් එකේ තියෙන මේ බණ්ඩල් සෙට් එක. ඉතින් සෝම්බි සමුරායි බණ්ඩල් එක නම් මටත් හරියට මතක නැහැ මොන වගේ ඉවෙන්ට් එකකටද මුලින්ම ආවේ කියලා. ඒක දන්නව නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න තවත් කෙනෙක්ට දැනගන්න. ඉතින් මෙතන මේ ඉවෙන්ට් එකේ තියෙනවා ටෝකන් 600 500 යනවා කියලා. ඉතින් ගොඩක් දුරට ටෝකන් 600 500 යන්නේ නැහැ. බොහෝ දුරට 400 හෝ 300 තමයි මේ ඉවෙන්ට් එකේ තියෙන බණ්ඩල් ගන්න යන්නේ. ඉතින් එතනින් එහා යන්නේ නැති වෙයි ගොඩක් දුරට. හැබැයි මාව විශ්වාස කරන්නත් එපා. කෝකටත් කියලා ටෝකන් 400ක් 500ක් යයි කියලා හිතාගෙන ඔයාලා ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. ඊළඟට බලා ගන්න උලම් මෙන්න මේ විදිහට අලුතෙන් වෙන තවත් ඉවෙන්ට් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එකේ අපිට Max 7 ගන්න ස්කින් එකත් එක්ක ගොඩක් දුරට පෝකර් MP40 ගන්න ස්කින් සෙට් එකම රිටර්න් කරනවා. එහෙම නැත්නම් ඔයාලට වීඩියෝ එක ඉදිරියට බලද්දි බලා ගන්න උලන් ඒ ඉවෙන්ට් එකේ එන විදිහ. ඉතින් කොහොම හරි Max 7 ගන්න ස්කින් එක නම් අනිවාර්යෙන් එනවා. ඉතින් අමුතුම ලුක් එකක් තියෙන සුපිරිම ගන්න ස්කින් එකක් එන්නේ. ඉතින් ඒකත් ඔයාලට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ඉවෙන්ට් එක නම් ඩයමන්ඩ් 2000ක් වගේ යයි. ඉතින් මෙන්න මේ වගේ ඉවෙන්ට් එකක් විදිහට එන්නත් පුළුවන්. එම්බෝ A1 ගන්න ස්කින් සෙට් එකත් එක්ක Max 7 පරණ ගන්න ස්කින් කීපයක් දෙන්නත් ඉඩ තියෙනවා. රින් ඉවෙන්ට් එකක් විදිහට මෙන්න මේ අලුත්ම Max 7 ගන්න ස්කින් එකත් එක්ක. ඒ වගේම තමයි Blood Moon ඉවෙන්ට් සීරීස් එකත් එක්ක අපිට එන්න තියෙන වෝල් ස්කින් දෙක මෙන්න මේ වගේ වෝල් රොයල් ඉවෙන්ට් එකකට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට සාමාන්‍යයෙන් ඩයමන්ඩ් 800ක් වගේ තිබ්බනම් වෝල් ස්කින් දෙකම ගන්නත් පුළුවන්. ඉතින් ඊළඟට අපි බලන්න යන්නේ අපිට අලුතෙන් වෙන තවත් ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මේවා බලලා ඔයාලා මොකක් හරි දැනගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම ෂෙයා කරන්න පුළුවන් තරම්. ඒ වගේම තමයි මෙන්න මේ ඉවෙන්ට් එක ගැන මීට කලින් වීඩියෝ කීපයකම මම කියලා තියෙනවා මේ ඉවෙන්ට් එක අපිට හරියටම 29 වෙනිදා පාන්දර 1:00 වෙද්දී එනවා කියලා. මෙන්න මේ විදිහට රෂ් බෝඩ් ඉවෙන්ට් එකක් විදිහට. ඉතින් මේ ඉවෙන්ට් එකේ අපිට ගන් ස්කින්, ඒ වගේම බණ්ඩල්, ලූට් බොක්ස්, බෑග් පැක් වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉවෙන්ට් එකට සාමාන්‍යයෙන් ඩයමන්ඩ් යන ගාන මට හරියටම කියන්න බෑ. මොකද මේ වගේ ඉවෙන්ට් එකක් තාම මං ස්පින් කරලා නැති හින්දා අලුතෙන් මෙන්නේ අලුත් විදිහකට මේ ඉවෙන්ට් එකේ හින්දා මේකට යන ඩයමන්ඩ් ගානක් හරියටම කියන්න බෑ. කොහොම හරි මේ ඉවෙන්ට් එක මේ මාසේ කියන්නේ ජූලි මාසේ 29 වෙනිදා පාන්දර 1:00 වෙද්දී එන මේක 100%ක් ෂුවර්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එකෙන් ඉවෙන්ට් අරගෙන ආවේ. ඉතින් ඔයාලා මේ ඉවෙන්ට් ගැන නොදන්න දෙයක් දැනගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ අලුත් දේවල් දැනගන්න අනිවාර්යෙන්ම channel එක sub කරලා bell icon එකත් all කරලාම තියාගන්න. ඒ වගේම FB පැත්තේ අනිවාර්යෙන් page එක follow කරලා තියාගන්න. TikTok පැත්තේත් අනිවාර්යෙන්ම මේ follow කරලා තියාගන්න. ඒ වගේම WhatsApp group එකට, Telegram group එකට හැමෝම join වෙන්න. ඒ වගේ අලුත් news දානවා දිගටම. ඒ වගේම ඔයාලා හැමෝම දන්නවා WhatsApp නම්බරේ බෑන්ලා තියෙනවා මේ වෙද්දී. ඒ වගේම මගේ අලුත් නම්බරේ තියෙනවා. ඒ නම්බරේ පහළ description එකේ වගේම පළවෙනි pin comment එකේ දාලා තියෙනවා. ඒකට ඔයාලා message එකක් දාන්න. අට විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම diamond top up කරගන්න පුළුවන් මගේ අලුත් නම්බරේට message එකක් දාන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ඔන්න ඕක ගැන තමයි අරගෙන ආවේ. ඉතින් අද වීඩියෝ එක එන්ඩ් කරනවා. මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියම පරිස්සම වෙන්න, කට්ටියටම ජය වේවා.